ආයුබෝවන්. අද අපි ඉගෙන ගන්න යන්නේ 6 වසර ඉතිහාසයේ 3 වෙනි පාඩම ලෝකයේ පැරණි ශිෂ්ටාචාරය. ලෝකයේ පැරණි ශිෂ්ටාචාරය. ශිෂ්ටාචාරයක් වන්නේ. ශිෂ්ටාචාරයක් කියන්නේ එවැනි නගර සහ එහි විසු නාගරිකයන් ජීවත් වූ ආකාරය. ඒ තමයි ශිෂ්ටාචාරයක් හැඳින්වෙන්නේ. එතකොට ඔයාලා දැන් මම අහන විදිහට ඔයාලා දන්න ශිෂ්ටාචාර කියන්න බලන්න. අපේ මේ 6 වසර ඉතිහාසයේ කියවීම් පොතේ තියෙනවා ශිෂ්ටාචාර වර්ග 3ක විස්තර කියලා. ඉතින් ඒ වගේම ශිෂ්ටාචාර වර්ග 5ක් ඔන්න දැන් මම ඔයාලට කියනවා. මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, මායා ශිෂ්ටාචාරය, ඊජිප්තු ශිෂ්ටාචාරය වගේම චීන ශිෂ්ටාචාරය. ඉතින් මේ ශිෂ්ටාචාර වලින් අද මම කතා කරන්න යන්නේ මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය. මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය. මෙම ශිෂ්ටාචාරය දියුණු වන්නේ යුෆ්‍රටිස් සහ ටයිග්‍රීස් යන ගංගා නිම්නවලදී. ඉතින් මේ යුෆ්‍රටිස් සහ ටයිග්‍රීස් යන මේ ගංගා නිම්නවලදී තමයි මේ මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය දියුණු වූයේ. ඉතින් මේ මෙසොපොතේමියානු යන වචනයෙන් අදහස් වන්නේ, ඒ කියන්නේ අර්ථය වන්නේ ගංගා දෙකක් මැදිවනසේ පිහිටි රට. එතකොට ඔයාලගෙන් අහන්න පුළුවන් ගංගා දෙකක් මැදිවනසේ පිහිටි රට කුමක්ද කියලා. රට හඳුන්වන පදේ ඒ තමයි මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය. ඉතින් මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය බිහි වූයේ ක්‍රිස්තු පූර්ව 3100 අතර කාලයේදී. ඒ කියන්නේ මීට අවුරුදු 5000කට පමණ ඉහතදී. ඉතින් මේ මෙසොපොතේමියානු ශිෂ්ටාචාරයේ සමාජයේ ඇති වැසියන් ලෝහ වලින් තනු නගුල්ද, ලෝහ වලින් තනු උදැල්, යකඩ, ලෝහ වලින් තමයි මෙයාලා මේ ඔක්කොම කරන් තියෙන්නේ. ඉතින් මේ මෙසොපොතේමියානු ශිෂ්ටාචාරයේ වී වගාව, ඒ කියන්නේ ගොවිතැන, කෘෂිකර්මය සිදු කරලා තියෙනවා. ඒ කෘෂිකර්මය සිදු කරද්දී එයාලා හිටවල තියෙන ධාන්‍ය වර්ගය, වගා කරලා තියෙන ධාන්‍ය වර්ගය. ඒ අතුරින් එයාලගේ ප්‍රධානම ධාන්‍ය වර්ගය තමයි බාර්ලි කියන්නේ. බාර්ලි, තිරිඟු තමයි. ඊට පස්සේ අපිට වෙන විදිහකට ගත්තොත් එහෙම එළවලු, පළතුරු යන දේවල් ගන්නත් පුළුවන්. ඉතින් මේ ඊළඟට මම කතා කරනවා මෙසොපොතේමියානු ශිෂ්ටාචාරයේ පැරණි ඌර් නගරයේ පිහිටි සිගුරට් දේවාලය. ඉතින් මේ සිගුරට් දේවාලයේ දේව මණ්ඩලයක් තිබිලා තියෙනවා මේ මෙසොපොතේමියානු සිගුරට් දේවාලය. මේ සිගුරට් දේවාලයේ ප්‍රධානියා ඌයේ අනු නමින් දෙවියාය. පොළවට අධිපති දෙවියා හැදින් ඌයේ එන්කිකී යන නමින්. එන්ලිලී නමින් ලක් ඌයේ සුළඟට සහ ගොවිතැනට අධිපති දෙවියාය. ඉතින් මේ දෙවියෝ තුන්දෙනා දේව මණ්ඩලයේ ප්‍රධානියා අනු දෙවියාද, පොළවට අධිපති දෙවියා එන්කිකීද, සුළඟට සහ ගොවිතැනට අධිපති දෙවියා එන්ලිලීද නම් විය. ඉතින් මෙසොපොතේමියානු සමාජයේ කොටස් 4ක් බෙදලා තියෙනවා. ඒ කොටස් 4 තමයි පූජකයින්, ඉහළ පන්ති වල අයත් වැසියන්, පහළ පන්ති වල අයත් වැසියන් සහ වහලුන් කියන කොටස. ඊට පස්සේ අපි මම කතා කරනවා මෙසොපොතේමියානු ශිෂ්ටාචාරයේ තිබිලා තියෙනවා අක්ෂර පද්ධතියක්. ඒ තමයි ලෝකයේ පැරණිතම අක්ෂර පද්ධතිය වෙන කුඤ්ඤ අක්ෂර පද්ධතිය. ඉතින් මේ කුඤ්ඤ අක්ෂර පද්ධතිය අදාළව තිබිලා තියෙනවා ලෝකයේ පැරණිතම නීති පොතක් සහ නීති මාලාවක් සහිත ලේඛනයක්. ඉතින් මේ අපිට අද කතා කරන්න තිබ්බ මෙසොපොතේමියානු ශිෂ්ටාචාරයේ තොරතුරු ටික අද ඉවරයි. එහෙනම් මම මේ වීඩියෝ එක අයින් ඉවර කරනවා. එහෙනම් ඔක්කොටම ආයුබෝවන්.